අපි මේ පාර්ට් එක කරානේ ශ්‍රිතය ඍණ වැඩි වෙන එක්සාගේ ප්‍රාන්තරය. ඊට පස්සේ ඒ ලක්ෂයේ ඛණ්ඩාංක පළවෙනි කොටසේ අහලා තිනවා. ඒකත් මම හිතන්නේ අපි කරා. එතන ලක්ෂයේ ඛණ්ඩාංකනේ. ඒතර ඒ ලක්ෂයේ ඛණ්ඩාංක එන්නේ මොකද්ද? ඍණ 1, ඍණ 5. ඒක ලේසියිනේ. ඊට පස්සේ දෙවෙනි කොටස පොඩ්ඩක් බලන්න. දෙවෙනි කොටස පොඩ්ඩක් බලන්න. fx බිඳුව. දැන් මෙන්න මේක හොඳට බලා ගන්න. fx බිඳුව y බිඳුව දෙකම එකයි. fx කියන්නේ y ට තමයි. y කියන්නේ මොකද්ද? උස. කියන්නේ මෙතන මේ ප්‍රස්ථාරයේ උස බිඳුව වෙන්නේ කොහෙද කියලා අහලා තියෙනවා. හරි. ඒතර ඒ උස කොහොමද බිඳුව වෙනවද කියලා අපි හොයාගන්නේ. බලන්න එක ලක්ෂයක් අරන් බලන්න උස කොහොමද කියලා. දැන් අපි මේ වගේ තැනක් ගත්තොත් x සමානයි 3 දී මේ තියෙන උස. එතන උස ඍණ උසක් තියෙන්නේ. ඍණ 5ක් වගේ තමයි එන්නේ. ඒ වගේ ගන්න නෙවෙයි අපිට උන. අපිට උන බිඳුව. ගොඩාක් මෙතනට ලං කරාම හරිනේ. දැන් 4 දී අපිට මෙතනදී උස බිඳුවයි. උස බිඳුවයි. ඒ කියන්නේ y බිඳුවයි. උස කියලා ලියන්න එපා එක්සෑම් එකේ. මම මේ නිකන් පැහැදිලි කරන්න කියන්නේ. y සමානයි බිඳුව කියලා ලියන්න. fx සමානයි බිඳුවයි. නැත්නම් කියපල ශ්‍රිතයේ අගේ බිඳුවයි කියලා. ශ්‍රිතයේ අගේ බිඳුව. එහෙමත් කියන්න පුළුවන්. ඔය දේවල් තමයි තියෙන්නේ. එකම දේ වෙනස් වෙනස් වචන වලින් තමයි ලියලා තියෙන්නේ. අපෙන් අහන්නේ එහෙම වෙද්දි x අගය කියන. ඒක තමයි මේ ප්‍රකාශනය අහන්නේ. fx සමානයි බිඳුව. සමීකරණයේ මූල. මූල කියන්නේ x අගයන් තමයි අහන්නේ. x මූල එකම දේ. හරි රූට්ස් කියලා කියනවා. ඒතර මෙතනදී x සමානයි 4. ආයි මෙතන තියෙනවා මේ පැත්තේ. ආයිත් බිඳුව වෙනවා මෙතනදී නේ. ගොඩක් වෙලාවට තැන් දෙකකදී බිඳුව වෙනවා. සමහර ලාවට එකකදී වෙනවා. මේ එතන මෙතන මේ අවස්ථාවත් ගන්න පුළුවන්. x සමානයි ඍණ 2. ඒතර සමීකරණයේ මූල වෙන්නේ මේවා. x සමානයි 4, x සමානයි ඍණ 2. ඉතින් ඕන ප්‍රස්ථාරයක් ඇන්දොත් මූල හොයන්න පුළුවන් නේ. කැපෙන තැන බලන්න තියෙන්නේ. x අක්ෂය කැපෙන තැන. ඊට පස්සේ ඊළඟ කැල්ල හතරවෙනි කොටස නවම ලක්ෂයේ ඛණ්ඩාංක. ඒක ගොඩාක් වැදගත් කොටසක්. හතරවෙනි කොටසයි පස්වෙනි කොටසයි ගොඩාක්ම වැදගත්. හරි අපි බලමු මේක.